අනුන් ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැති ශිල්වා ගෲප් කියලා කියන්නේ ගද ගහන ලොකු කුණු ගඩක්. දන්නවද? ඔහෙලට හොඳ පාඩමක් උගන්වන්නේ මට චැලෙන්ජ් කරපු දවසටයි. තේරුණාද? දවසක මං 4 දෙනාව එකට අරගෙන කකුල් දෙකෙන් උස්සලා බෙල්ලෙන් ඇදගෙන පොළවේ ගහනවාමයි. යුන්ජිහෝද? ලොකු සද්දයක් ඇවුණු ඉඳ යහැරුණේ. මගේ නින්දත් කැඩුවනේ. දන්නතෝ කෑ ගැහුවේ. හිතුවේ නෑ කවුරුත් ඉඳී කියලා. එතකොට ඒක ඇත්තක්ද? අපිව පොළවේ ගහනවා කිව්වේ? අනේ අයියෝ. ඒක නිකන් කිව්වේ. ඔක්කොම හංගිටියද ඔයා? මොකද්ද? මම කිව්වේ අර ජුගුම්පියෝ? නැත්තං මැස්සෝ? තව දෙයක්. ගුජුන් පියෝ. ගුජුන් පියෝ. ජුගුන් පියෝ නෙවෙයි. කෙනෙක්ට බනිනකොට හරියට ඒ මනුස්සයාගේ නම කියලා බනින්න ඉගෙන ගන්න. අද නම් මම මේකෙන් ගොඩක් කනවා. මට ගොඩක් බඩගිනි. එකක් මම වැඩිපුර ගන්නවමයි. oops. මොනවාද මේ කෙල්ල කන ජරා කෑම? ඊයා. Oh my god. Terrible. Cleaning කෙල්ල. මොනවාද ඔය කන ජරා කෑම? අතන පේන්නේ නැද්ද? පේනවා. එහෙනම් මම 50,000ක් වෙන කරලා දවල්ට කඩතරම්ම බෝඩෙක් නෙවෙයි. එතකොට අපිද මෝඩියෝ? මේ වගේ ජරා කෑම කනකල් බලන් ඉන්න? එහෙම තමයි හිතන් ඉන්නේ. Oh god. Cool. මට ඕකෙන් චුට්ටක් විතර ගන්න පුළුවන්නේ? ආපහු එන්න. එයා කොහෙන්ද ඇවිත් තියෙන්නේ? ජර්මනියේ ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. අයියාට ඉරිසියා හිතුණාද? ඊරිසියා තමයි ඉතින්. ඒ වුණාට ඔය හොඳයි. නිකන් හරි කොල්ලේ දිහා බලලා කතා කරනවනේ දැන්. වාතේ. කවුද? ඉස්කෝලේ ඉන්නව. කොහොමද ඉස්කෝලේ ඉන්නව මාව ගණන් ගන්න තික හොඳයි. උපාධි තොප්පිය දාගන්නකම්ම මං ඔය මුල්ලකට වෙලා ඉන්නවා. මොකද වෙලා තියෙන්නේ? චන්දනද මොනවලාද? ඉස්සර වගේ මගේ පස්සෙන් ආව කොල්ලන්ට ගුටි දීපු. මගේ කඩේ කඩන්න ආපු හොරු අල්ලලා දුන්නු. මට ඒ ගුම්චාන්දි හපව ඕනේ. කොහෙන් එයා? මට මුකුත් වෙලා නෑ. ඒත් මාව ඉස්කෝලෙන් අස් කරොත් එහෙම
බාල්කේ නැතත් අම්මා මාව එල්ලයි. බලමුකෝ. ඔහොම ඉන්නවා. මෙන්න තව එකක්. හිතන් ඉන්නේ මට පිපිඤ්ඤා වැඩි වෙලා ඔයාගේ මූණේ අලෝ ඉන්නවා කියලාද? ඔව්. ඔයාගේ මහලුකු තාත්තගේ පිපිඤ්ඤා සරුවත් එකේ පිපිඤ්ඤා තමයි ඔය මූණට ආයෝජනය කරලා තියෙන්නේ. මාව ටාර්ගට් කරලා නම් ඉවරනේ. ඔව්. මං එහෙම තමයි කරන්න හිතාගෙන ඉන්නේ. අර ඉන්නවා කිව්ව මල් කුමාරයෝ 4 දෙනාගෙන් එක්කෙනෙක් හරි ඔයාට ලයින් එක දැම්මොත් ඒක තමයි මගේ ආයෝජනය වෙන්නේ. හරියටම බලලා එක්කෙනෙක් එක්ක පැටලලා ඉන්න. නේද පැටියෝ? මට බාධා කරන්න එපා. මම මෙතන සෑහෙන ලොකු වැඩක ඉන්නේ කියලා තේරෙන්නේ නැද්ද? ඕ. මෙන්න මෙහෙට දෙන ඔය ටික. ඇයිට ඔච්චර අමාරුවෙන් අයන් කරන්න? ඊයත් කියෝ හිටියනේ අටකැක්කුමයි කියලා. මෙච්චර කාලයකට මම දැක්ක හොඳම ඇඳුම මේක. සාමාන්‍ය මිනිහෙකුට මේකට හිතන්නවත් බෑ. ඔයාලට තේරෙන්නේ අපි වගේ පොඩි මිනිස්සුන්ට කොච්චර වටිනවද? අනේ චුට්ටක් දෙන්නකෝ. ඉරේ. අක්කේ මට මේක නිවාඩු දවසකට දෙන්නකෝ. ජන්දියෝ ඔයාට හම්බෙච්ච මේ ඇඳුම ඔයාට හම්බෙච්ච වටිනාම සම්පත කියලා හිතන්න ඕන. ඔයා ගොඩක් පරිස්සම් වෙන්න. හැම වෙලාවටම වඩා වාඩි වෙන වෙලාවට. හරිද? මේ වගේ දේවල් මගේ දුවට ලැබෙනවනම් මේ තාත්තා ඕන දෙයක් කරනවා. ඕ. බාබෝ පරිස්සමට ඔකම අදින්න හොඳේ. මොන්දගල් ගුම්ජන්දී අද ඔයා සටන පටන් ගන්නවා. අපහාස වෙනවා, උපහාස වෙනවා. හැබැයි කොහොම හරි දිනනවා. කරන්න ඕන දේ කෙලින්ම කරනවා. එෆා! හෙට ඉඳන් මැරෙන්න ලෑස්ති වෙන්න. අයිය මේක ඔයාටමයි හැදුවේ. ඔයා මේකෙන් කෑල්ලක් අරන් කනව නේද? මේක ගන්න මුළු හිතින්ම. අන්න කේකේ ගන්න අවදි වෙන්න දන්නේ. ගොජුම්පියෝ කන්නේ එයාගේ ගෙදරින් විතරමයි. වෙන ඒවා කන්නේ. මොකද මේ මොනවද කියන්න ඕනි? ඔහේ මහාමනේ ආදරෙන් දීපු දෙයක් නේද? ඔහෙලා දැම්ම ගිහින් අර ළමයාගෙන් සමාව ගන්න ඕනේ. තේරුණාද 4 දෙනාට? ටිකක් හරි විනීතව හැසිරෙන්න දන්නේ නැද්ද? කන්න කැමති නැත්තම් ඒක ඒ විදිහට කිව්වනම් ඉවරයිනේ. අසරණ කෙල්ලෝ පස්සෙන් එන හින්දාද ඔයලා ඔය තරම් උඩ ගිහින් ඉන්නේ? ඔහෙට අර කොල්ල වහලෙන් පනින්න යද්දිවත් ඒ ළමයා මැරෙයි කියලා හිතුන්නේ නැද්ද මිනිහෝ? කටේ පිට්ටුද? මොනවද කියන්න තියෙන්නේ?
දඬුවම ඉවරද පිසියේ? මං කැමතිම දේවල් මෙතනම තියෙනවා. දන්නවද මොනවද කියලා? මොනවාද? ස්විමින් පූල් එකයි. මිනිජී. දුවන්න එපා වැටේ උතරින්. අනේ අයියේ. අනේ අයියේ වෙච්ච දෙයට සමා වෙන්න. එහෙමද? වැරදි කරලා සමාව ගන්න එකද ක්‍රමේ? එහෙම කරන්න පුළුවන් නම් නීතියක් ඕනේ නෑනේ. මං ඒක හිතලා කරේ නැහැ. එහෙනම් මං ඔයාලට සපත්තු දෙකක් අරන් දෙන්නම්. මට වඩා සල්ලි තියෙනවා. මට මේක ලැබුණ විදිය දන්නවද? මේක මට ලැබුණේ ප්‍රංශින්නේ යාළුවෙක්ගෙන් තෑග්ගක් විදියට. මට තෑග්ගක් විදියට මේක ගෙනල්ලා දෙන්න පුළුවන්ද? අනේ අයියේ. මං ඔයාලට කොහොම හරි ඒක අරන් දෙන්නම්. කොහොම හරි පුළුවන්. හරි. ලෙව කන්න. කිව්වේ ලෙව කන්න. අයියේ මට ඕන දෙයක් කරන්න පුළුවන් කිව්ව නේද? එයා හිතලා නෙවෙයිනේ වැටුනේ. අයියා. ඒ ළමයා ඔයාගෙන් සමාව ගත්තා නේද? ඒ කෙල්ලටත් නම්බුවක් තියෙනවා. මෙයා කොහෙන්ද මේ පැන්නේ? මෙයානවා. මේ සිද්ධ වෙන දේවල් tamun දන්නව ඇතිනේ. ඇමරිකන් ස්ටයිල් මෙහෙට හරියන්නේ නැහැ. කෙටියෙන් කිව්වේ. එහෙමද? අර කොල්ලව බේරගත්ත වීරයා මෙයා එහෙනම්. වොන්ඩර් වුමන් කිව්වම මං හිතුවේ සමාද තඩි කෙල්ලෙක් කියලා. මං හිතුව විදිය වැරදි. එහෙනම් දැන් අපි යන්නද? පොඩ්ඩක් පැත්තකට වෙලා වෙන දේ බලාගෙන හිටියනම් නේද හොඳ? තමන්ගේ සෞඛ්‍යයට හොඳයිනේ. එයා මගේ හොඳම යාළුවා. ඔහෙලා වගේ සල්ලිකාරයන්ට අපි වගේ අයගේ යාළුකම් තේරෙනවද? යාළුකම? බලමුද එහෙනම් යාළුකමේ තරම? ලෙව කනවා. මොකද්ද? යාළුකමටනේ ලෙව කනවා. එතකොට ප්‍රශ්න ඉවරයි. මොකද්ද කලේ? ඒයි කැරලි කොණ්ඩයෝ. හිතුවද මං ලෙවකයි කියලා? දන්නවද? ඔහෙල වගේ මිනිස්සු මං හොඳට දැකලා තියෙනවා. ඔහෙල වගේ සල්ලි නාස්ති කර කර කකා බිබී ඉන්න මිනිස්සුන්ව මට අප්පිරියයි පේන්න බෑ. අපේ පැත්තේ නම් ඕක හොදන්න ගන්නේ වොන් 25000ක් විතරයි. හොද ගන්න බැරිම නම් අහක දානවා.
කවුද? කවුද නරුම කෙල්ල කියලා කිය?